කපල් එකකට යාලුව සෙට්ටකට නැත්තන් තනියම හරි දවසිංගෙහින් එන්න පුළුවන් ට්‍රිප් එකක් යමුද මේක නම් මාරම ලස්සන ගමන අවිස්සාවේල්ලේ ඉඳලා කරවනල්ල රුවන්නල්ලා බුලක්කෝ පිටියට ගිහින් තමයි මේ ගමන යන්න ඕනි ඉතින් මේ යන්නේ පැළම් පිටිය හරහා දොළොස් පාගට යන්න බුලත් කොහ පිටිය ඉඳලා දේදුගල පාර කිලෝමීට්‍ර පහක් යනකොට ඉස්සෙල්ලාම ඔයකොල්ලන්ට ට්‍රෙකිලියල්ල බලාගන්න පුළුවන් මේ ඇල්ල උස මීට්‍ර අනුවක් වෙනවා මේ දවස්සට වැස්සත් හොඳට තියෙන නිසා දියඇල්ල සක්‍රිය වෙලා තියෙනවා ඉතා හොඳින් ට්‍රිකිලියල්ල ඔගොල්ලන්ට දෙක බලාගන්න පුළුවන් ඔන්න ඉතින් රිකිලියල්ල නැලවිල්ල ගලායන අතර මදන් මේ යන්න දන්නේ තව ඇල්ලක් බලන්න ඒක නම් නිකම් බලන්න බෑ මෙන්නේ වගේ රුපියල් 50ක ටිකට් එකක් අරගෙන ඔයාගේ වාහනේ මෙන්න මේ ඉන්ට්‍රස් එක ළඟ දාලා පොඩිදුරක් පයින් ගිහිල්ලා තමයි ඒ ඇල්ල බලන්න වෙන්නේ හැබැයි ඉතින් රුපියල් 50 ටිකට් එකට පාඩු නැති වෙන්න ඇල්ලට යන පාර හා සනීපාරක්ෂක පහසුකම් මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඔන්න ඉතින් මේ තමයි සුන්දර නලගන ඇල්ල. කොටස් දෙකකට කඩා හැලෙන මේ ඇල්ලේ උස මීටර 40ක් වෙනවා. මේ ඇල්ලේ ඔයාලට නාන්න පුළුවන්. ඒ සැලකිලිමත් විය යුතු කාරණේ වන්නේ දිය ඇල්ලට ඉහළින් ඇති ජල විදුලි බලාගාරයේ ජලය එකවර ඇල්ලට යොමු වන නිසා ක්ෂණිකව ජල මට්ටම ඉහළ යාම අනතුරුදායක බවයි. ඉතින් ඔයාගේ ආරක්ෂාව ඔයාම සොපය ගන්න වෙනවා. ඔන්න ඉතින් නළඟනටත් ආයිබෝවන් කියලා තවටිකත් දේදුගල පැත්තට යනකොට තවත් දිය ඇලි කොමලියක් හමු වෙනවා මේ තමයි රුක්මල් ඇල්ල එතන තියෙන මේ පුංචි කඩෙන් වඩයක් කාලා රොටියක් කාල පේන්ටියක් බොන ගමන් ඇල්ල බලන එක වෙනමම ෆිලිම් එක එහෙනම් රුක්මල් ඔයාටත් දැන් ආයිබෝවන් කියලා මම මේ දැන් යන්නේ පුංචි නුවරඑළිය බඳු පැලම්පිටියේ හරිත ලෝකය විඳින්නයි පුංචි පුංචි දියපාරවල් කඳු වැටි පහු කරගෙන මේ හරිත ලෝකය මැදින් යන ගමන මට නම් මාරම ආශ්වාදයක් මේ තියෙන්නේ අලුතින් ඉදි කළ පැලම්පිටි විව් පොයින්ට් එකයි විව් පොයින්ට් එකට ඉදිරියෙන් හා පිටුපසට වෙන්නට යෝධයන් බඳු මීදුම් ගලන කඳුවල පහස විඳින ගමන් මොහොතක් නතර වෙන්නට හොඳම තැන මේක තමයි මේ තමයි සුන්දර පැලම්පිටිය මෙතැන් පටන් ඔයාට සුන්දර තේවතු පහු කරමින් පරිසරය විඳිමින් දොළොස්බාගේ නගරය හරහා ගම්පොලට ගිහිල්ලා ගම්පොලින් නුවර පැත්තෙන් යන්නත් පුළුවන් නැත්තන් ගිය මගේම අපසු එන්නත් පුළුවන් ඉතින් කොහොම වුණත් මේ වටිනා පරිසර පද්ධතිය දිවිහිමියෙන් රැක ගැනීම ඔබගෙත් මගෙක් වගකීමක් නුදුරු අනාගතයේදී තව කෙනෙකුට දැක බලා ගැනීමට හැකියවරින් පිය සටහන් පමණක් ඉතිරි කරලා එන්න ඒක තමයි ඔබේ යුතුකම නැවතත් මෙවැනි සොඳුරු චාරිකාවකින් හමු වෙනතුරු සුන්දර පැලම්පිටියේ සිට අදට නවතිමි